අද නම් ටිකක් වෙනස් කතාවක්. මම මේකේ ෂෝට් වීඩියෝ එකකින් නම් අරගෙන ආවා. සමහර විට ඔයා මේ වීඩියෝ එක දකින්න ඇති කියලා මම හිතනවා. ඉතින් වැරදි විදිහට නම් හිතන්න එපා. මේ ඉන්නේ අම්මයි පුතයි. මේ පැටියා ඉපදිලා දැන් මාස 9ක් 10ක් විතර කිට්ටු වෙන්න එනවා. ඒත් ඉතින් එයාගේ අම්මයව තුරුල් කරගෙන කිරි දෙනවා. මම මෙතන නොකියපු තවත් කතාවක් තියෙනවා. ඉන්නකෝ. දැන් ඒක ඔයාලට මම කියන්නම්. මේ පොසමව අපේ ගෙදර නම් නෙමෙයි හැදුවේ. දැන් මෙයා අපේ ගෙදරට ඇවිල්ලා අවුරුදු 3ක් විතර තමා වෙන්නේ. ඊට කලින් මෙයා හිටියේ පාරේ. පාරේ කියන්නේ කැලේ. මෙයාට දකින මිනිස්සු ගහනවා. මෙයා ගෙවල් වලට ගියාම මේ ගෙවල් වල තියෙන කෑම හොරෙන් කනවා. ඉතින් ඒ වගේ. ඒ නිසා අර මිනිස්සුත් එක්ක මෙයා ගොඩාක් තරහින් තමයි හිටියේ. මෙයා දවසක් මේ යාගේ පැටියත් එක්ක අපේ වත්තෙන් ඇවිදගෙන යනකොට අපේ අම්මා මෙයාගේ පැටියවයි මෙයාවයි අල්ලගෙන කොහොම හරි ගෙදරට අරගෙන ඇවිල්ලා තිබ්බා. ඊට පස්සේ අපි කන්න බොන්න දීලා ටික කාලයක් ඉතින් ඔහොම අපේ ගෙදර හිටියා. ඊට පස්සේ මෙයාගේ ඒ සරගතිය ටික අඩු වෙලා දැන් ඉතින් සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒත් අර වඩා ගන්න අර වෙන පූස වගේ චුට්ටක් මේ පොඩි කරන්න එහෙම කරන්න බෑ. ඔළුව අත ගන්න වැරෙන්න මේ නැත්තම් මෙයා සැරයි. ඒ වගේම දැන් අර වෙන මිනිස්සුෙකුට අපේ ගෙදර ඇවිල්ලා මෙයාව නම් කොහොමදවත් අල්ලන්න බෑ. මේ හපා කනවා. ඉතින් ඔහොම තමයි මෙයා ඉන්නේ. දැන් තුන් පාරක් විතර අපේ ගෙදර පැටව දැම්මා. ඒ පැටව හැමම අපේ ගෙදර ලොකු වුණා. කොහොම හරි පූස 7 දෙනෙක් හිටියා. ඊට පස්සේ දැන් මෙයා අපේ ගෙදර ආපහු පැටව දැම්මේ නැහැ. මේ මං හිතන්නේ අර කලින් පූස් පැටව ලොකු වෙලා එයාලා ගෙදර ඉන්න නිසා වෙන්න ඇති. මෙයා ගිහලා කොහොම හරි මේ පන්සලේ පැටව දාලා තිබුණා. පැටව 3 දෙනෙක්. ඊට පස්සේ මේ ඒත් මෙයා අපේ ගෙදර යනවා. ඒ අම්මා එන හැම පාරම මෙයාට ඔය මොනවා හරි හදලා තියෙන පිළි දෙයක් එක්ක මේ කැම ටිකක් අනලා කන්න දෙනවා. ඉතින් මෙයා මේ ටික දවසක් කොහොම ගෙදර එන්න පටන් ගත්තා අපහු පන්සලේ පැටව ටික තියලා. මෙයාට හිතෙන්නේ නැති කොහොම හරි අපහු පැටව ටික ගෙදරට ගේන්න ඕනි කියලා. මෙයා කොහොම හරි මේ එළිබෙනතේ මේ පැටව දෙන්නෙක් අරගෙන ආවා අපේ ගෙදරට. එක පැටියෙක් කොහොම හරි පන්සලේ ඉතිරි වෙලා එයාව ගේන්න බැරි වෙලා. එයා කිරි නැතුව ඉතින් අම්මගේ කිරි බොන වයස පැටව. ඉතින් මේ එයා පන්සලේදීම නැති වෙලා. අපි එහෙම දෙයක් දන්නේ නැහැ. අපි හිතුවේ කැලේ පැටව දාලා එයාලා අපේ ගෙදරට අරගෙන ඇවිල්ලා වෙන්න ඇති කියලා. මේ ඊට පස්සේ ඒ පැටව දෙන්න දැන් ඔහොම ටික දවසක් අපේ ගෙදර ඉන්නකොට ඒ පැටව දෙන්නගේ තාත්තා වෙන්න ඕන. එයා ඇවිල්ලා මේ පිරිමි පැටව දෙන්නෙක් හිටියේ. ඒ පැටව දෙන්නගේ ඔළුව හපලා දාලා ගිහින් තිබුණා අපේ ගෙදර හිටපො නැති වෙලාවක. හරිම දුකයි ඉතින් කියන්න මේ මොනා කරන්නද ඉතින් නේද සත්තුන්ගේ ලෝකේ හැටනේ. ඉතින් මෙයාට ඉතින් මේ පැටව වෙනුවෙන් තාමත් කිරි එරෙනවා. ඉතින් ඒ කිරි එරෙනකොට මෙයාට අමාරුයි. අර මං හිතන්නේ අම්මා කෙනෙක්නේ. ඉතින් ඒ අම්මට කිරි ගල් වෙනවා කියලා දෙයක් වෙනවා. මං හිතන්නේ මෙයාටත් එහෙමයි අල්ලන්න බෑ. හරි හයියයි. ඉතින් මේ පූස් පැටියව එයා තුරුල් කරගෙන මේ ඒ අනිත් පැටව වෙනුවෙන් මරුණ පැටව වෙනුවෙන් එරෙන කිරි ටික මේ පූසම මේ පූස් පැටියට දෙනවා. ඉතින් මේ පූස් පැටියත් ඉතින් හොඳට බොනවා. තුන් වේලම ඉතින් මේ අම්මගෙන් කිරි බිබී තමයි ඉන්නේ. බත් කන්න ගානක්වත් නැහැ. ඔය මේ බොන්න එපා කිව්වම ෂේප් එකේ කියනවා මොකක්ද අර. ඉතින් එහෙම කියලා ආයි කිරි ටික බොනවා. එයා ඉතින් කරන්නේ ඔන්න ඔක තමයි තුන් වේලම පැටියට ඉතින් හරි මාදරෙයි.